මිත්‍රවරුනි ඔයා කවදාහරි හිතලා තියෙනවද අපේ සාමාන්‍ය දැනීමට හවු වෙන්නේ නැති මනසේ තව මොන වගේ පුදුම හිතන දේවල් සිද්ධ වෙනවා ඇද්ද කියලා. ඇත්තටම මේ යටිසිත කියන්නේ හරිම සංකීර්ණ තැනක්. විද්‍යාඥයෝ පවා මේ ගැන අවුරුදු ගාණක් තිස්සේ පර්යේෂණ කරනවා. මේක හරියට තොරතුරු දහසක් ඒ වගේම මතකයන් පිරුණු මහා ලොකු ගබඩාවක් වගේ. ඉතින් අද වීඩියෝ එකකින් මම ඔයාට කියන්න යන්නේ මේ යටිසිත ගැන ඔයා මවිත කරන කරුණු 8ක් ගැන. මේ දේවල් දැනගත්තම ඔයාට ඔයා ගැනම තියෙන අවබෝධය වැඩි කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න ලොකු උදව්වක් වෙයි. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනිම දේ මොළයේ නියම පාලකයා. යටිසිත කියන්නේ අපේ මොළයේ ඇත්තම පාලකයා. ඔයා හිතාගෙන ඇති ඔයාට ඕනේ විදිහට හැමදේම කරන්න කියලා. ඒත් ඇත්තටම ඔයාගේ සිතුවිලි සහ ක්‍රියාවන්ගෙන් 95%ක්ම පාලනය වෙන්නේ ඔයාගේ පාලනයෙන් තොර මේ යටිසිතෙන්. ඔයාගේ උස්ම ගැනීම ඒ වගේම හෘද ස්පන්දනය වැනි හැම වැදගත් දෙයක්ම පාලනය කරන්නේ මෙන්න මේකෙන්. හැබැයි මේක හොඳට වගේම නරකටත් බලපාන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් ඔයාගේ යටිසිත නිවැරදිව පාවිච්චි කරන්න ඔයාගේ පුරුදු වෙනස් කරන එක හරිම ලේසි. හැබැයි ඔයා මේ ගැන දන්නේ නැත්තම් ඔයත් නොදැනුවත්ම ඔයාගේ ගමන නතර කරන්න ඉඩකඩ තියෙනවා. දෙවෙනි දේ තමයි හැමදේම මතක තබා ගැනීම. ඇත්තටම අපිට නමක් හෝ මූණක් අමතක වුණාම ඒක මැකිලා ගියා කියලා අපි හිතුවට ඇත්තටම යටිසිත ඒක ලස්සනට තැම්පත් කරලා තියාගන්නවා. ඔයා හීනෙන් දකින හැම මූණක්ම ඔයා ජීවිතයේ කොහේ හරි තැනකදී දැකපු සැබෑ මූණක්. හිප්නොසිස් වැනි දේවල් වලින් මේ පරණ මතකයන් ආයෙත් ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිසයි. තුන්වෙනි දේ තමයි ඕනෑම දෙයකට රැවටෙන ස්වභාවය. ඇත්තටම අපේ යටිසිත හරිම ඉක්මනට බාහිර දේවල් වලට අවනත වෙනවා. ඔයා නිතර දකින පින්තූර දැන්වීම් වගේම ඔයා වටේ ඉන්න අය කියන දේවල් වලින් ඔයාගේ හිතත් නොදැනුවත්ම හැඩගැහෙනවා. ඒකයි කියන්නේ නිතරම හොඳ දේවල් බලන්න සහ හොඳ අය සමග ගැවසෙන්න කියලා. හතරවෙනි දේ තමයි ජීවත් වෙන්නේ දැන් කියන මොහොතේ. ඒ කියන්නේ සාමාන්‍ය මනස අතීතය ගැන දුක් වෙද්දි නැත්නම් අනාගතය ගැන බය වෙද්දි යටිසිත ඉන්නේ හැම වෙලේම දැන් now කියන මොහොතේ. ඒකයි අතීතයේ බය වුණ දෙයක් මතක් වෙද්දි ඔයාට දැන් ඒ බය ඒ විදියටම දැනෙන්නේ. පස්වෙනි දේ තමයි හැමදේම ඇත්තක් ලෙස පිළිගැනීම. ඒ කියන්නේ යටිසිතට ඇත්ත සහ බොරුව වෙන් කරගන්න හරිම අමාරුයි. ඔයා බය හිතන චිත්‍රපටයක් බලද්දි ඒක රඟපෑමක් කියලා ඔයා දන්නවා. ඒත් ඔයාගේ යටිසිත හිතන්නේ ඒක ඇත්තක් කියලා. ඒ නිසායි ඔයාගේ ඇඟ වෙවුලලා හදවත වේගයෙන් ගැහෙන්න ගන්නේ. හයවෙනි දේ පුරුදු ඇති කර ගැනීම. ඒ කියන්නේ ඔයා එකම දේ දිගටම කරනකොට යටිසිත ඒක පුරුද්දක් කරගන්නවා. උදාහරණයකට ඔයා පිරිසක් ඉස්සරහා කතා කරන්න එකපාරක් බය වුණොත් යටිසිත ඒක බයක් විදියට සටහන් කරගන්නවා. ඒකයි පරණ නරක පුරුදු හතරින්න හරිම අමාරු වෙන්නේ. හත්වෙනි දේ තමයි ශාරීරික සෞඛ්‍යයට ඇතිවෙන බලපෑම. ඒ කියන්නේ හිතේ තියෙන විශ්වාසය මත ලෙඩ සනීප වෙන්න පුළුවන් බව විද්‍යාත්මකව පවා ඔප්පු වෙලා තියෙනවා. ඔයාගේ යටිසිත පුළුවන් ඔයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පාලනය කරලා ඔයාව සුවපත් කරන්න. හැබැයි ඔයා නිතරම ඍණාත්මකව හිතුවොත් ඒකෙන් ඔයාව ලෙඩ වෙන්නත් ඉඩ තියෙනවා. අපේ අවසාන කරුණ නිර්මාණශීලීත්වයේ උල්පත. ඒ කියන්නේ ඔයාට එකපාරටම එන සුපිරි අදහස් සහ ඔයාගේ හිතට දැනෙන ඒ ඉන්ටියුෂන් එන්නේ යටිසිතෙන්. ඔයා නොදැනුවත්ම ඔයාගේ මනස ඇතුලේ තොරතුරු ගලපලා තමයි මේ අලුත් විසඳුම ඔයාට ලබා දෙන්නේ. ඉතින් මිත්‍රවරුනි යටිසිත ගැන මේ දේවල් දැනගත්තම තේරෙනව නේද අපි ජීවිතේ පාලනය කරන්න මේකට කොච්චර බලයක් තියෙනවද කියලා. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා තව මේ වගේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. නැවත හමු වෙමු. ජය වේවා.